welcome back to our YouTube channel. ඉතින් අදත් අපි අලුත් vlog එකකින් ඔයාලට එකතු වෙනවා. අද අපි ඔයාලා ඔක්කොමලම දන්න කෙනෙක්ව හම්බෙන්නයි යන්නේ. අපි දැන් පීච එයාපෝට් එකට යන්නේ. ගිහින් අපි හම්බෙමු. Hi හැමෝටම welcome back to our YouTube channel. ඉතින් ඔයාලා දැන්ටමත් අපේ thumbnail එකෙන් දැකලා ඇති කවුද එන්නේ කියලා. ඒ තමයි අපේ ලොකු නෙන්දා. ඉතින් එයා පැරිස් වලට ආවේ ශේෂ ෆිල්ම් එකකට. ඊට පස්සේ ඉතින් ඒ ෆිල්ම් එක ඉවරුනාට පස්සේ අපි එයාව මෙහෙට ඉතාලියට ගෙන්න ගත්තා. අපිත් එක්ක පොඩි කාලයක් ගත කරන්න එයාගේ මිලන් ෂෝ එකට කලින්. ඉතින් එයා ෆ්‍රාන්ස් වල පැරිස් වලින් ෆ්ලයිට් එක අරගෙන දැන් මේ ආවේ පීස එයාපෝට් එකට. ඉතින් අපි දැන් මෙයා එනකන් ඉන්නේ. The next day. මම දැන් ඉන්නේ ඉතාලියේ පීසා කුළුණ ඉස්සරහ පිට. මං ආවේ මගේ චූටි මල්ලිගේ දුවලා දෙන්නත් එක්ක. මේ ඉන්නේ දෙන්න. මේ දෙන්නයි මගේ නෑනන්ඩි තමයි මාව ආදරෙන් මේ ෆිරෙන්සි ඇවිල්ලා දැන් පීසා කුළුණ බලන්න මාව එක්කගෙන ආවා. මේගොල්ලෝ තමයි මාව ආදරෙන් බලාගන්නේ. අපි යනවා දැන් පීසා කුළුණ බලන්න. යා ඔයාට මොකද කියන්න තියෙන්නේ අපි මේක ගැන? එයා ලැජ්ජයිලු. ඔයාට මොකද්ද මේ ගැන හිතෙන්නේ? පුදුමයිනේ ඇත්තටම. මෙහෙම කොහොමද ඇල වෙලා මේක තියෙන්නේ කියලා වැටෙන්නේ නැතුව. අනිත් එක මේවේ තියෙන කලාස් කොහොම මේව කරන්න මිනිස්සු කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? කොච්චර දේවල් තියෙනවද මේක ඇතුලේ? මේව කරපු මිනිස්සුන්ගේ ශ්‍රමය මේ ඓතිහාසික වටිනාකම් තියෙන තැන් නෙමෙයි. ඉතින් මට ගොඩක්ම සතුටු. මට ඒවා බලන්න පුළුවන් වෙන ඕගොල්ලෝ මාව ගෙනල්ලා ආදරෙන් බලාගෙන මේක පෙන්වන එක තමයි මට තියෙන ලොකුම සතුට. ඔයත් මොනාරි මේක ගැන අදහස් දක්වන්නද? කොච්චර බැලුවත් එපා නෑ. මේ තමයි අපේ vlogs වලින් ගේන දෙවෙනි පාර පීසා කුළුණ. ඔයාලට මතක ඇති අපි එකපාරකට පීසා කුළුණ බලන්න ආවා. සමේ එකේ වගේ දැන් නම් ස්ප්‍රින්ග්. ඔව්. මේ තමයි අපේ vlogs වලින් ඔයාලට පීසා කුළුණ බලන්න පුළුවන් දෙවෙනි පාර. තව කීපාරක් බලන්න ඉදන්නේ. මේ හරියට කුළුණ බදාගෙන දැන් මෙතන පීසා කුළුණ ඊට පස්සේ මෙහෙම කෙලින්ම ගියම දිග පාලමක් තියෙනවා. ඒකට කියන්නේ ආර්නර් කියලා. ඒක තමයි මෙතන මේ විශේෂත්වය. ඊට පස්සේ ආය අර එක තැනක් තියෙනවා. කේලිස් කියලා පිටුරක් තියෙනවා. පෙත්තට ගියාම එතෙන්ට අපි එතෙන්ට මිනිස්සුන්ට කොච්චර හානියක් කරනවද? නේ මිනිස්සු කොච්චර දැන් අර මම ටජ් මහල් දකින්නෙත් එහෙම මට මම කියන්නේ මට පෞද්ගලිකව හිතන දේ මම කියන්නේ මේව ඇත්තටම කලාත්මකයි මේ වගේ අක්සි වටිනාකමක් තියෙන ඒ වටිනාකමක් තියෙන හින්දානේ නම් අපි මේවා බලන්න එන්නේ.
හැබැයි ඒව ඇතුලේ මේව කරන්න මිනිස්සු කොච්චරනම් මේව කරපු මිනිස්සු මොනතරම් තමුන්ගේ ශ්‍රමය දහඩිය නේ ඒගොල්ලන්ගේ වෙලාව ඒගොල්ලන්ගේ සතුට මේවට දිය කරලා යනවා ඇති ඉතින් නේ තමයි මට පෞද්ගලික දැන් මේව හොඳයි අත්දැකීම. තින්න දැන් අපි අද සතුට වෙන මේවදී හදාගන්නකට ඒකකින් හැබැයි මේව ඇතුලේ කොයිතරම් මේව කරපු මිනිස්සුන්ගේ කොයිතරම් ශ්‍රමය ඒකමට හරියට දැනෙනවා. මම ඒක හිතනවා මට ටජ් මහල් බලන්න ගිය වෙලාවේ මට හිතෙනවා ටජ් මහල් වලට යනකම් අග්‍රාවල පාර හරියට ඒකට හරි කියන ශාස්ත්‍රීය නෑ. හරිම මේකයි දුප්පත් මිනිස්සු පාරවල් අයිනේ ඉන්නවා. එහෙම. එතකොට ඒ මිනිස්සුන්ගේ තියෙන ශ්‍රමය මට පෞද්ගලිකව හිතන දේ මම කියන්නේ. ඒගොල්ලන්ගේ ශ්‍රමය අරගෙන තමයි ටජ් මහල් වගේ එකක් හදලා තියෙන්නේ. ඒකට මම අහලා දෙනවා ටජ් මහල් ඒ කරපු මේකල මනුස්සයෙක් අස්සම්ම කරා. ඒකට හිතන්නකො කියන්නේ තව කෙනෙක් දැන් එයාගේ මේ පිටුතිය වෙනුවෙන් මේක කරන්නේ. ඒකට හිතන්නකො ඒක ඇතුලේ මොන තරම්නම් ආත්මාර්ථකාමී හැඟීමක්ද තියෙන්නේ කියලා. අපි ගිහින් බලන එක වෙනම කතාවක්. ඒක තියෙන ලස්සනයි ඒකේ තියෙන ආශ්චර්යය ඒක වෙනස්. හැබැයි ඒව ඇතුලේ අර ඒක කරපු මිනිස්සු නිර්මාණශීලී වෙලා තියෙන දේ ගැන හිතෙනවා. මට හිතෙන්නේ ඒකත් ගැන. මං හිතන්නේ මේකෙන් අපි සතුටු වෙනවා දකින්න වාව් කියලා අපි කියනවා තමයි. නමුත් ඒක ඇතුලේ තියෙන අර මිනිස්යාගේ ශ්‍රමය මිනිස්යාගේ සිතුවිලි කැමැත්තෙන් කරා ගන්න මං අවුකන පිළිමේ සමාජ පිළිමේ ඒව දකින්න වෙනස. ඒවා ශ්‍රද්ධාවත් එක්ක කලා බුද්ධිය කැමැත්තෙන් ආදරෙන් මේ ස්නේහයෙන් කරපු දේවල්නේ. හැබැයි මේ මාලිගාවල් වගේ ඒවාට ආවම දැනෙන්නේ අර වගේ දෙන්නේ. ඔච්චර උනේ. අපි පීසකෝල්න බලලා ඊට පස්සේ අපිට වෙන තැනකට යන්න තරම් අපිට ටයිම් එකක් නැහැ. ඒකින්ද අපි ෆිරෙන්සි වල තියෙන ලොකු මෝල් එකකට ආවා ජෙල්ලි කියලා. ඉතින් දැන් මේ මෝල් එකේ අපි ඉන්නේ. අපි ඉතින් මේ මෝල් එකේ තියෙන හැම ෂොප් එකකටම ගිහිල්ලා අන්තිමට ආවේ මේ ප්‍රිමා කියන එකට. මට ඉතින් අනිත් ෂොප්ස් වල නම් වීඩියෝ ක්ලිප්ස් තියාගන්න අමතක වෙලා. ඉතින් ඊළඟට අපි දෙන ලොකු නැන්ද එක්ක කොහෙද ගියේ කියලා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් හරි මහන්සි. මෝල් එකේ හැමදේම ඇවිත්තා. බඩු ගොඩක් ගත්තා. මේගොල්ලෝ මට තෑගි අරන් දුන්නා. ඉතින් දැන් අපි අද දවසේ නිමා කරන්න හදන්නේ. Bye guys, thanks for watching.